channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් බොහෝ කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්නට බැරි වුණා. ඉතින් ඒ හින්දා මම අද වීඩියෝ එකක් අරන් එන්න කල්පනා කරා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂ තවත් රේඛාවක්, විශේෂයෙන්ම හිතට සම්බන්ධ රේඛාවක්, සිතේ සිතුවිලි ඇති වෙන ආකාරය, එතකොට ඔය ආදරය, ප්‍රේමය වැනි දේවල් සම්බන්ධයෙන් විශාල වගකීමක් තියෙන රේඛාවක් ගැන තමයි අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ රේඛාව ගැන මම කලින් වීඩියෝ එකක කතා කරලා තියෙනවා, විශේෂයෙන්ම ආදරය සම්බන්ධ කරුණු කාරණාවලදී මේ රේඛාව කොහොමද අපිට වැදගත් වෙන්නේ කියලා. ඉතින් වැඩි විස්තර කතා නොකර අපි කෙලින්ම වීඩියෝ එකට යන්න එනවා. ඉතින් ඔයගොල්ලෝ channel එකට subscribe කරලා නැත්නම් channel එකට අලුත් කෙනෙක් නම් නැත්නම් channel එක නිතර නාමල් කෙනෙක් හැබැයි subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ඉල්ලන ගමන් අපි වීඩියෝ එක පැත්තට හැරෙමු. සාමාන්‍යයෙන් ඔය හදවත මේ රේඛාව කියන්නේ මේකට කියන්නේ හදවත රේඛාව. මේ AB කියලා ලකුණු කරලා තියෙන හදවත රේඛාව. එතකොට ඒක ප්‍රේම සම්බන්ධකම් සම්බන්ධ ක්‍රියාකාරකම් තමයි ගොඩක් පෙන්වන්නේ. ඒ වගේම මිනිසාගේ හැඟීම්, මානසික ස්වභාවය, ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවලට අදාළ ප්‍රශ්න, නොසතුටුකම්, ඒ වගේම මානසික ආතතිය, ලෙඩ රෝග දක්වන කැඩපතක් විදිහට අපිට මේ හෘදය රේඛාව හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ හෘදය රේඛාවෙන් විශේෂයෙන්ම කෙනෙකුගේ චරිත ලක්ෂණ පව අපිට කියන්නට පුළුවන්. ඉතින් මේ රේඛාව ඇත්තටම කිසිම පළුද්දක් නැතුව හොඳ තත්ත්වයක පවතිනවා නම් ඔහුගේ හෝ ඇයගේ මානසික තත්ත්වය ඉතාම යහපත් කියලා අපිට කියන්නට පුළුවන්. ඒ වගේම ඒ මොකද මොළය විසින් තමයි හැම අවයවයක්ම අපේ පාලනය කරන්නේ. ඉතින් රුධිරය සපයන්නේ අපේ මොළය විසින්. එතකොට හදවතේ උපදින හැඟීම් ඒවට අදාළව තමයි අපේ ශරීරය වෙනස් වීම වලට පාජනය වෙන්නේ. ඉතින් මේත් එක්කම ශරීරයේ තියෙන විවිධ දුර්වලතා වුණත් අපිට හඳුනා ගන්නට පුළුවන්. සමහර අයගේ අත් තුළ හෘදය රේඛාව මේ හඳුනා ගන්න අමාරුයි. මේ ගොඩක් වෙලාවට ඉතා සීම පිටා තියෙන. ඉතින් මේ වගේ අවස්ථාවක බොහොම ඉවසිල්ලෙන් එම රේඛාව අධ්‍යයනය කරන්නට අවශ්‍යයි. ඉතින් අපි මේ රේඛාවේ දැන් එක ස්වරූපයක් බලමු. මෙන්න මේ විදිහට තියෙනවා නම් මම මේක පොඩ්ඩක් මකලා ඉන්නම් මුලින්ම. ඕකේ. මේ රේඛාව මෙන්න මේ ආකාරයට ගුරු මණ්ඩලය ගලා ගිහිල්ලා තියෙනවා නම් කොයි වගේද පිහිටි. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම තියෙන කෙනෙක්ගේ සාමාන්‍යයෙන් ආදරය සම්බන්ධ කරුණු කාරණාවලදී අපිට කියන්නට වෙන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ හදවතක්. ඒ වගේම පුද්ගලයෙකුට හදවතින් ආදරය කරන කෙනෙක්ට පිටලා තියෙන්නට පුළුවන් රේඛාවක් තමයි මෙන්න මේ විදිහට මෙන්න මේ රේඛාව හරියටම මෙන්න මේ ගුරු මණ්ඩලය කරා වීදී ගොස් තිබුණා. ඒ වගේම මෙයා අතිශයම උසස් ශ්‍රේණියකට අයත් වෙන, ඒ කියන්නේ ආදරය සම්බන්ධ දේවල් වෙනකොට අතිශය විශ්වාසවන්ත වෙන්න පුළුවන් කෙනෙක්, ශක්තිමත්. ඒ වගේම ආදරය සෙනස පිළිබඳව දැඩි අදිෂ්ඨාන පූර්වකව සිටින කෙනෙක් තමයි මෙන්න මේ தත්ත්වයේ රේඛාව දෙන පුද්ගලයා. ඒ වගේම තම தත්ත්වයට සහ සමත්කම් වලට පහළ අය හා විවාහ වෙන්නේ නැහැ මේ වගේ කට්ටිය. ඒ වගේම තමයි මේගොල්ලන්ට තියෙන අර අවංක නොවෙනස් වෙන ආදරයක් තමයි මෙන්න මේ වගේ අයට තියෙන්නේ. දැන් විශේෂයෙන් පුරුෂයෙක් නම් පර ස්ත්‍රී සේවනයේට අකමැති කෙනෙක් කියලා හඳුන්වනවා මේ හස්ත රේඛා විද්‍යාවේ. ඒ වගේම සැක කරන්නේත් නැහැ. ඔවුන්ගේ ආදරය ආත්ම ගෞරවය විදිහට සැලකනවා. ඒ වගේම දැන් සුළු පිටසක් සමග තමයි සම්බන්ධතාව පවත්වන්නේ. ඒ වගේම මේ වගේ අය ඔවුන්ගේ ආදරය විවෘතව ප්‍රකාශ කරන්නේත් නැහැ. ඔවුන්ගේ ක්‍රියාවලින් තමයි ඔවුන්ගේ ආදරය ගොඩක් දුරට පෙන්වන්නේ. ඉතින් ඒ වගේම මේ වගේ රේඛාවක් තියෙන කට්ටිය විශේෂයෙන්ම තමගේ පෙම්වතා හෝ පෙම්වතිය රවටන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. ඉතින් මේ රේඛාව හරියට රූලක් ඇඳා වගේ තියෙන්න ඕන. කිසිම ඇද පරුද්දක් තියෙන්න බෑ. මම මේ කියන ලක්ෂණ ඒ විදිහටම තියෙන්න ඕනේ නෑ. ඉතින් ආත්ම ගෞරවයට හානි කරන්නේ තමන්ගේ ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ. ඒ වගේම තමයි මේ වගේ කෙනෙක් කෝප කරොත්, ඒ කියන්නේ දැන් හිතන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් හෝ බොයිෆ්‍රෙන්ඩ් දෙන්න
මොකක් හරි වැරදි හැඟීමක් දෙන්නට දැන ඇති කරගත්තොත් අන්න ඒ වගේ හැඟීමක් ලේසියෙන් දුරු කරන්නට අමාරුයි. උන්ගේ හිතේ එක පළපදියම් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මේකේ තියෙන අනිත් පැත්ත. ඊට පස්සේ අපි බලමු දෙවන පිහිටීම සාමාන්‍යයෙන් කොහොමද තියෙන්නේ කියලා. අපි පොඩ්ඩක් මකා ගමු මේ රේඛාව. දන්නවා මෙන්න මෙහෙම තිබුණොත් කොහොමද තියෙන්නේ. මම මේ රේඛාව මුලින් දැන් අද ගන්නම්. මෙන්න මෙහෙම තිබුණොත් දැන් අපි දන්නවා මේක මේ ඇවිල්ලා හරියටම නැවත ඒ රේඛාව අද ගන්නවා. මෙන්න මේ විදිහට දැන් අපි දන්නවා මේක තමයි සෙනසුරු මණ්ඩලය. මේ රේඛාව මෙහෙම ගිහිල්ලා සෙනසුරු මණ්ඩලයට ගියොත් මොන වගේද? එතකොට ඇත්තටම දැන් මේක සමහර විට මෙන්න මෙහෙම තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ගුරු සහ ශනි මෙන්න මෙහෙම තියෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් බලන්න මෙතන ගුරු මණ්ඩලය මෙතන ගුරු මණ්ඩලය මෙතන ශනි මණ්ඩලය. එතකොට ওই දෙක අතර මැද්දේ පිළිටලා තියෙනවා නම් කොහොමද? ඒ කියන්නේ මේ රේඛාව ගමන් කරලා තියෙන්නේ. එතකොට මේගොල්ලෝ මේ රේඛාව තමයි මේ හස්ත රේඛාව විදියට මධ්‍යස්ථ රේඛාව කියලා කියන්නේ. කියන්නේ එහෙම තිබුණු කෙනා හරි මධ්‍යස්ථ කෙනෙක්. ඒ වගේම මෙයාගේ ආදර සම්බන්ධතා සහ හැඟීම් ඉතාමත්ම සංසුන් සහ ගැඹීර වෙනවා. ඒ වගේම දුරදක්නා ස්වභාවයක් ඔවුන්ට નિરાයාසයෙන්ම පිහිටලා තියෙනවා. ඒ වගේම නීතියට ගරු කරන නීති අනුකූලව වැඩ කරන ඒ වගේම පූර්ව අවධානයකින් යුතුව ආදරය වගේ දේවල් කරන කෙනෙක් කියලා හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම යම්කිසි ගරු කටයුතු පෞරුෂය මොන ගැසුනොත් ලොකු පරිත්‍යාගයකට හොද මේගොල්ලෝ පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම නිෂ්ඵල ලෙස තමන් විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ කාලය කන්නේ. ඒ වගේ විශේෂයෙන්ම ඒ වගේ තමන්ගේ කාලය විශේෂයෙන් විනාශ කරගන්නට දෙන්නේ නැහැ. ඒ වගේම මේගොල්ලෝ ආදරය ප්‍රකාශ කරනකොට මේගොල්ලන්ට භාව්‍යාත්මක හෝ සාහිත්‍යාත්මක ලෙසින් මේ වචන පිට කරන වචන හසුරවන්න පුළුවන් හැකියාවක් උත්පත්තියම නිතින්ම පිළිටලා තිනවා. එතකොට අර විශේෂයෙන්ම මේ වගේ කතා අහන අය ඉතිරායසින්ම මේ අයට අත්පත් වෙනවා. يعني නැඹුරු වෙනවා, අහු වෙනවා. ඒ කියන්නේ හරිම ලේසියෙන් මේ වගේ අර හරිම අපි දැකලා තියෙන්නේ සාමාන්‍ය ආදරය සම්බන්ධ උපමා ඒ වගේම මේ සාහිත්‍යාත්මක ලේඛන ඒ වගේ දේවල් හොඳට ලියන්න පුළුවන් කෙනෙක් කියලා හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි වැරදි හැඟීමක් හරි ගැටලුවක් හරි ඇති වුණොත් ආදරය සම්බන්ධ දේවල් වලදී මේගොල්ලෝ ඒක හිත ඇතුළම තියාගෙන තනියෙන් විසඳ ගන්නට හෝ ඒ වගේ ඔය කෙනෙක්ට නොකිය ඉන්නට ගුරුකෝවට මේ උත්සාහ දරනවා. ඒ වගේම තමගේ මුහුණෙන් කිසිම අප්‍රසන්න හැඟීමක් පෙන්වන්නට උත්සාහ කරන්නේ නැහැ. මෙන්න මේ වගේ තියෙන රේඛාව පිළිట్లా තියෙන අය. ඒ වගේ තමයි සෞභාග්‍යවත් සාර්ථකත්වයක් ලබා ගන්නවා කියලා අපිට හස්ත රේඛා විද්‍යාවේදී හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි ගැහණු හෝ පිරිමි කෙනෙක්ට මේ වගේ අතක් තියෙන සහකාරයෙක් හම්බුනොත් ගැහණු කෙනෙක්ට පිරිමියෙක් ඒ වගේ පිරිමි කෙනෙක්ට ගැහණියෙක් සහකාරයෙක් හම්බුනොත් ඒ වගේම මේගොල්ලෝ තම සතුටුදායක සහකරුවන් කියලා හඳුන්වන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ දෙක තමයි විශේෂයෙන්ම ප්‍රධානම සාමාන්‍යයෙන් හොඳ සහ මධ්‍යස්ථ රේඛාවන් පිළිටීමක් විතර අපිට ගන්න පුළුවන් හෘදය රේඛාව සම්බන්ධයෙන්. ඒ වගේම මේ කොහොම හරි තව පිළිටීමක් තියෙනවා. ඒකත් සාමාන්‍යයෙන් තම හොඳ පිළිටීමක්. ඒ කියන්නේ අපි සෙනසුරු මණ්ඩලය කරා ගමන් කරන එක දැන් මේක තියෙන අතරමැද්දේ සෙනසුරු මණ්ඩලය කරා ගමන් කරන කෙනෙකුත් ඒ වගේ රේඛාවක් තියෙන කෙනෙකුත් සාමාන්‍යයෙන් ඊටම හොඳ විදිහට තමන්ගේ ආදරවන්තයාට සලකන්නට බොහෝ විඩකඩ තියෙනවා. ඒ වගේම ආදරය සම්බන්ධ කටයුතු වලදී අන්ධයන් මේ කටයුතු කරන අවස්ථා නැතුවම නෙමෙයි. ඉතින් මේව තමයි මේ ඇත්තටම මේ හෘදය රේඛාව සම්බන්ධයෙන් ඇත්තටම කතා කරන්න තියෙන ආදරය සම්බන්ධයෙන් විශේෂයෙන් කතා කරනකොට ඉතින් මේ වගේ තවත් ඔයගොල්ලන්ට වැදගත් කරුණු අරන් වීඩියෝස් ටිකක් ලෑස්ති කරලා තිනවා. ඊළඟ සතිවල ඉතින් ඇස්ට්‍රෝජීනියස් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් දාපුවම notifications බලන්නට පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් අදට ගිහිල්ලා එන්න ඔබ සැමට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.